පොලිස් රාජකාරීවලට බාධා කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් අද රුපියල් මිලියනය බැගින් වූ ශරීරැප දෙකක් මත නිදහස් කෙරුණා. මේ ඇප ලැබීමෙන් පසුව ඔහු මාධ්‍යයට දැක් වූ අදහස්. ඉතින් මට මං කෙලිම කියන්නම්. ඉතින් මම අප දවසේ ඉඳන් අද වෙනකන් මගේ මැතිය තියෙන්නේ මම ප්‍රභාකරන් දෙයියෝ කියලා කියන එකන්නේ. ඒ නිසා ඒමයි කියලා ඒ කියන්නේ මම මගේ වෙනුවට මැරිච්ච මිනිසුන්ට මම පෙනී හිටිනවා. හැබැයි මේ රටේ ජනතාව ලොකු වරදක් කරලා තියෙන්නේ තමුන්ගේ වෙනුවට ගිහිල්ලා මැරිච්ච රණවිරුවන්ට තමුන්ගේ වෙනුවට තමුන්ගේ නායකයව දැන් පාවල දීලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ අවිල්ලා මගේ නායක නැති වුණාට දෙමළ මිනිසුන්ගේ නායක නැති වුණාට මහින්ද රාජපක්ෂ අවිල්ලා සිංහල මිනිසුන්ගේ නායකයා. එතකොට සිංහල මිනිස්සු අදටවත් කරලා ඉවරයි එතුමාව පාවල දීලා. දැන් හැමෝම දැන් මමත් විශ්වාස කරා නාමල් හොරු ඔක්කොම හොරු කියලා මේ කියපු එක මමත් විශ්වාස කරා. රටේම විශ්වාස කරා. ඉතින් පච්ච ගහපු මේ කවුරු හරි ඇවිල්ලා ඔම දොම් පච්චයක් ගහනකොට හැමෝම විශ්වාස කරා. හැබැයි අන්තිමට බලනකොට පච්ච ඔක්කොම එළියට එළිතර වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අද මට අම්මා තාත්තා නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ අම්මා තාත්තා වෙනුවට මෙතනින් ඇවිල්ලා ඉන්නේ මගේ සහෝදරියෝයි. ඊට පස්සේ මම නාමල්ට මට ඒ ගරුත්වය මම කොහොමද තියෙනවා. ඒ නිසා නාමල් වරදක් කරා කියලා කවුරු හරි කියනවා නම් නාමල්ට නඩුවක් දාන්න. ඔය නිකන් බබාලා වගේ කවුරුත් දන්නවා කවුද පෑපිස්සෝ කවුද කොස්සෝ කවුද මේ ડોක්ටර් කෙනෙක් කියලා හැමෝම දන්නවා. ඔව් ඒ නිසා මේ ඉතින් සමහර මන්දිරලා කියලා තියෙනවානේ මේ කොස්ස නැගිටලා පාර්ලිමේන්තුවේ කතා කරනවා කොස්ස සයිස් එක මම ඉන්නවද ඒ මන්දිරලා ඇමතිලා නියෝගය ඇමතිලා ඉන්නවද කියලා ඔයාලා හිතාගන්න. හැබැයි ඔය කොස්සුන්ට මහින්ද රාජපක්ෂට අත දාලා මුකුත් කෙලවන්න බැරි නිසා අපේ වගේ පොඩි හාල් මස්සෝ ටිකට අත දානවා. එච්චරයි වෙලා තියෙන්නේ. දැන් බලන්නකෝ ඔයගොල්ලෝ ගිහිල්ලා එක්ක චාමර සම්බත් දසනායක රැස් කරනවා නැත්නම් මාව රැස් කරනවා. දෙකින් එකක්. අපි දෙන්න නැත්නම් උන්ට දේශපාලනයක් නැහැ. ඒක මේක පරිගැනීමක් කියලා ඔබතුමා කියන්නේ දැන් කොච්චර මිනිස්සු මේ කහිරෙන් වාහන නවතනවාද කියලා අරස් කරලා ප්‍රොඩියුස් කරනවාද? හරි ඔය ඉන්නවා. දැන් මේ අපි දැන් මරිලාවත් කැමැත්තක් තියලා සලොන්දර අරිනවා කියනවනේ. ඉතර මහින්ද රාජපක්ෂමත් කරා මම නාම රාජපක්ෂ මහත්මයාට හරිය. ඇහුවා මෙයා ගුවත් සලොන්දර ඇරලා තියෙන්නේ පච්චරේ ඕනේ ඒකට කිව්වා. හරි. මරිලා යාපනයේ පැත්තෙන් ඔබතුමාට ආර්දනා නෑ මේමයි. මම මගේ මිනිසුන්ගේ වෙනුවට තමයි පිණි හිටින්නේ. ඒ නිසා මට කවදාවත් ගිහලා අපේ මිනිස්සු මේ පාවල දෙන්න බෑ. තේරුණාද? ඒ නිසා මගේ වෙනුවට මරිච්ච මේ නායකත් එක්ක මම දෙවියෝ කියලා කාට හරි කිව්වොත් මම මරණකම් ඒගොල්ලෝගේ පැත්තේ ඉන්නවා. මම මේම පාවල දෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ සිංහල ජනතාවගේ නායකයෝ මහින්ද රාජපක්ෂ කියලා. ඒක ඕගොල්ලෝ පාවල දීලා ඕගොල්ලෝ අවිල්ලා ඔම ජරා වැඩක් කරලා එතුමාව හිරේ කරනවා නම් ඒක ජනතාවෙන් කරපු මෝඩ වැඩක්. සිංහල ජනතාවෙන් කරන මෝඩ වැඩක්. හැබැයි මම එම පාවල දෙන්නේ මට එම මේ 159 පාපිසෝ නෑ මගේ පිටපස්සේ. හරිද? ඒක පැහැදිලි උත්තරනේ. මම දැන් අදටත් කියනවා දී ප්‍රභාකර මගේ දෙවියෝ කියලා. තමුන්නාසලා තමයි තමුන්නාසලාගේ වෙනුවට මැරිච්ච මිනිස්සුව රණවිරුව කියන්න බැරි වෙලා ඉන්නේ ඉතින්. මං කොච්චර පාරක් ඇහුවද ප්‍රභාකරන් රස්තවාදියා කියන්න කියලා එක්කෙනෙක් නැගිටලා කිව්වද? කිව්වොත් උත්තර ඡන්ද කඩනවා. ඒ නිසා මේ තුටු දෙක දේශපාලනය කරන්නේ නැතුව මේ වගේ අපේ වගේ පොඩි උන් ආරන් දාන්න නැතුව පුළුවන් නම් ඒක ලොකු ලොකෙන් අත තියලා බලන්න කියන්නකෝ නිකන් රනිල් වාරගෙන ආවිල්ලා මොකද උනේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. ඒ නිසා මේගොල්ලෝ දන්නවා මේ ලෝකෙම මේ ඒගොල්ලෝට විරුද්ධ වෙනවා කියලා. ඒ නිසා එක රටවල ඔය LGBTQ වැඩ කරන්නේ නැතුව පොඩ්ඩක් කරුණා කරලා කල්පනාවෙන් වැඩ කරන්න කියලා ආණ්ඩුව මේ ඉල්ලා සිටිනවා. අර LGBTQ ගැන ඔබතුමා කතා කරා මොකක්ද ඒක ගැන ඔබතුමාට කියන්නේ? ඒ ඉතින් ඒක ලෙස්බියන් ගේ ඉතින් අපේ ආණ්ඩුව ඇතුළෙම ඉන්නවානේ. ඉතින් මම නමත් එක කියන්න ඕනද? ලෙස්බියන් ගේ ඊට පස්සේ ආවිල්ලා බයිසෙක්සුවල් ඉතින් ඔබතුමාලා කියන්න ඉතින් ඔබතුමාලාට කට තියෙනවනේ කියන්න කවුද ලෙස්බියන් කියලා. කවුද ලෙස්බියන්ට ඇමරිකා ගිහිල්ලා සපෝට් එකක් දීලා අද වෙනකන් මේ ලෙස්බියන් බිස්නස් එක ප්‍රොමෝට් කරන්න කියලා ඔබතුමාලා කියන්න. නැත්නම් රට ජනතාවට අහන්න. අපි නම් පිස්සෝ කියලා කියන්න කමක් නැහැ. හැබැයි අපි ගේ නෙවෙයි. අපි ලෙස්බියන් නෙවෙයි. තේරුණාද? අපිට සමලිංගිකය බලලා ආදරේ හිතන්නේ නැහැ. ඒක යන්නේ අර බරය පැන්නපු මිනිසුන්ට ඒක හිතනවා නම් මේ කන්ටේනර් පැන්නපු මිනිසුන්ට එීම අල්ලපු පුටුවේ වාඩි වෙලා ඉන්න එක්කෙනාව දැකලා පිරිමියෙක් දැකලා ඒක හිතනවා නම් ඒක මානසික ලෙඩක්. ඒ ලෙඩට එන්න කියන්න අපි බයත් කරන්න. එච්චර කියන්න තියෙනවා. ඒක මේ ප්‍රොමෝට් කරන්න බෑනේ. ඒක ප්‍රොමෝට් කරන්න ඉතින් නීති විරෝධී වැඩක් ඒක. ඒක ජනාධිපතිතුමා බලන්න කවද්ද යන්නේ පුතුමා ගම. මේ ඉතින් මෙහෙමයි.
දැන් මේකින් ඊට පස්සේ මේ පාපිසොයිට් ටික ඔක්කොම ටික ගෑ ගන්න පටන් ගන්න ඕන ඔන්න දැක්කද උත් එක එයාත් එක එතුමාත් එක එකතු වෙලා තමයි මෙයා මේ ගේමයක් ගහන්න කියලා. ඒ නිසා මේ පාපිසොට අපි නිකන් පාන් කණ්ඩ දෙන්නේ නැහැ. හරිද? ඒ පාපිසොට පාන් උනාට අපිට එම පාන් නැහැ, අපිට ලෙඩක් නැහැ. අපි කිව්වොත් ඒක ලෙඩක්. ඒ නිසා ওই වරාය මේ කන්ටේනර් පැන්න පැමිතිට කියන්න මම දන්නේ කවුද කියලා. එයාට ලෙඩ නම් මම ෆ්‍රී බෙහෙත් දෙන්නම් කියලා කියන්න. මම දුන්නොත් ඒක ලෙඩක් වෙනවා එයාට. ඒක එච්චරයි. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.